සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube නාලිකාවට. හොඳයි එහෙමනම් අද දිනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2022 O level විභාගයට ආපු පස්වෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස ගැනුම් ජර්නලයට අදාළ කොටසක් තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙමනම් අපි මේ දුවදරුවන්ගෙන් අහනවා ඉස්සලාම ගැනුම් ජර්නලයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සලාම පැහැදිලි කරගත්තොත් මොකද්ද ගැනුම් ජර්නලයක් කියලා කියන්නේ? අපි කියනවා වෙළඳ භාණ්ඩ ණයට ගැනීම සම්බන්ධ ගනුදෙනු තමයි මේ ගැනුම් ජර්නලය අපි වාර්තා කරන්නේ. එතකොට අපිට ගැනුම් ගත්තයි කියලා අපි මේක ලියන්න යන්නේ නැහැ. එහෙනම් වෙළඳ භාණ්ඩ ණයට ගැනීම සම්බන්ධ ගනුදෙනු තමයි අපි ගැනුම් ජර්නලය වාර්තා කරන්නේ. ඒ සඳහා භාවිත කරන මූලාශ්‍ර ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිස් කියලා කියන්නේ. හොඳයි එහෙනම් අපි බලමු මේ ගාන කොහොමද විසඳන්නේ කියලා. බලන්න. ශාන්ගේ ව්‍යාපාරයේ ණයට ගැනුම් පිළිබඳ තොරතුරු පහත දීලා තියෙනවා. බලන්න දිනය දීලා තියෙනවා. ඉන්වොයිස් සංඛ්‍ය, සැපයුම් කරු, වටිනාකම දීලා තියෙනවා. 2023 1.3 අරන් තියෙන අපපුදු ගෙන් 25000, 23 1.10 අසංකගෙන් අරන් තියෙනවා. ඊළඟට 1.25 සමන්ගෙන් අරන් තියෙනවා. ඔන්න ඔහොම තොරතුරු ටිකක් අපිට දීලා තියෙනවා. අපෙන් බලන්න දැන් අහන්නේ මොකක්ද කියලා. අවශ්‍ය වන්නේ අයන්නේ අහනවා ගැනුම් ජර්නලය සටහන් කරන්නලු. හොඳයි මේ දුවදරුවන්ට මතක ඇති ගැනුම් ජර්නලයේ ආකෘතිය කොහොමද? මෙන්න මේ වගේ නේද? උඩින් ගැනුම් ජර්නලය කියලා ලියන්න මට පොඩ්ඩක් ඉඳ මදි මෙතන. මම ඊට කල්පනාකරණය කරගෙන මේ විදියට ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔබ දන්නවා දිනීය තීරුවක් තියෙනවා. ඉන්වොයිස් සංඛ්‍ය දාන්න තීරුවක් අපි වෙන් කරනවා. ඊළඟට සැපයුම් කරු. ඊට පස්සේ වටිනාකම දාන්න තීරුවක්. ඊට පස්සේ ලෙජර් පිටුව. ඔබට දැන් මතකයි. කොහොමද අපි මේ ගනුදෙනු ටික වාර්තා කරන්නේ? හොඳට මතක තියාගන්න අපේ දුවදරුවෝ මේ ගානේ නම් එහෙම සඳහනක් කරලා නැහැ. නමුත් අර වෙළඳ වට්ටම් එහෙම තිබ්බොත් වෙළඳ වට්ටම් අපි දන්නවා ගිණුම් ක්‍රමයේදී ගිණුම් ගත කරන්නේ නැහැ. ඒ නිසා වෙළඳ වට්ටම් වගේ දේවල් තිබ්බොත් ගානක ඒවා අඩු කරලා එන සුද්ධ වටිනාකම තමයි ගැනුම් ජර්නලය අපි වාර්තා කරන්නේ. ඒකත් ඔබට මතක් කරනවා. හොඳයි එහෙනම් අපි මේ ගාන අපි විසඳන ආකාරය බලමු. බලන්න. අපි මෙතන දිනේ අපි පිළිවෙලින් සටහන් කරනවා 23යි 1.3. ඉන්වොයිස් සංඛ්‍ය අපිට දීලා තියෙනවා 65. ගන්නේ අපි පුබුදුගෙන් සැපෙම් කරුගේ නම හැටියට අපි ලියන්නේ පුබුදු. එයාගේ වටිනාකම තමයි 25000. එහෙනම් අපි මෙතන ලියනවා වටිනාකම් පිළිවෙල 25000. ඊළඟට බලන්න අසංකයෙන් ගණන් තියෙනවා 23යි 1.10. ඉන්වොයිස් සංඛ්‍ය 123. ඉන්වොයිස් සංඛ්‍ය තීරුවේ ඉන්වොයිස් සංඛ්‍ය සටහන් කරනවා. පැහැදිලිද? හොඳයි එහෙනම් අසංකයෙන් අරන් තියෙනවා වටිනාකම 18000යි. මට පොඩ්ඩක් මෙතන ඉඩමදි. නමුත් මම මෙතන සටහන් කරනවා 23.1.25. ඉන්වොයිස් සංඛ්‍ය 135 යටතේ සමන්ගෙන් අරන් තියෙනවා වටිනාකම 12000යි. හොඳයි මෙන්න මෙහිම අපි සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකේ එකතුවක් අපි ගන්න ඕනේ. එකතු වෙනවා එතකොට අපිට 15යි 1 2 3 4 3යි 4යි 1යි 5යි 55000ක් එනවා මුළු එකතුව. අපි ඊට පස්සේ මේ කාලච්ඡේදයේ අවසානයේදී මෙතන අපි සටහන් කරනවා 2023යි මේ මාසේ පළවෙනි මාසේ ජනවාරි මාසේ ඉවර වෙන්නේ 31 වෙනිදායි. 31 වෙනිදා අපි ලියනවා මෙතන ගැනුම් ගිණුමට හරකලා කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි ගැනුම් ජර්නලය පිළියෙල කරන්නේ. හොඳයි එහෙනම් අපි ඊළඟට බලමු මේක කොහොමද ලෙජරේට පිටපත් කරන්නේ කියලා. හොඳයි එහෙනම් අපි ගානේ ඊළඟ කොටසට යමු. අපිට තිබ්බේ ගැනුම් ජර්නලය පිළියෙල කරන්න ඊට පස්සේ ලෙජරේට පිටපත් කරන්න. ඔබ දරුවෝ මතක තියාගන්න ඕනේ ලෙජරේට පිටපත් කරන්න කිව්වහම අපි දන්නවා ගිණුමක ආකෘතිය. බලන්න. දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම
දිනය විස්තරය සංගල පිටුව වටිනාකම ඔබ දන්නවා මේ පැත්තේ හර මේ පැත්තේ බැර නේද? එතකොට මේ සම්පූර්ණ ආකෘතිය ඔබ රූල් කරන්න ඕන. O level මට්ටමේදී ඔබගෙන් පිළිතුරට සම්පූර්ණ ආකෘතිය බලාපොරොත්තු වෙනවා. නමුත් මම මෙතෙන්දී මට මේ බෝඩ් එකේ ඉඩ නැති නිසා මම මේ ටී ගිණුම් ටිකක් ගහලා තියෙනවා. හැබැයි ඔබ එහෙම කරන්න එපා. සම්පූර්ණ ආකෘතියම රූල් කළ යුතුයි. ඒක තමයි සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි එහෙනම් අපි බලමු මේ ගානේ මේ ගැනුම් ජනකයේ තොරතුරු අපි කොහොමද ගනුදෙනු ටික ලෙජරේට පිටපත් කරන්නේ කියලා. අපි දන්නවා කොහොමද දෙතුසටාන වෙන්න ඕනේ. ගැනුම් ගිණුම හර අදාළ ණය හිමි ගිණුම් බැර කරන්න ඕනේ. අපි දන්නවා ගැනුම් කියලා කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර. ණය හිමියෝ කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. ඒ නිසා ගැනුම් ගිණුම අපි හර කරන්න ඕනේ මේ ජර්නලයේ සම්පූර්ණ වටිනාකම කීයද? 55000ක් තියෙනවා. මෙන්න මේ 55000 අපි ලියනවා මෙතන 2023 1/31 දිනය විස්තරයක තියෙන්නේ කියන්නේ බැරවැල ගිණුම්ගේ නම් බැරවැල ගිණුමේ නම තමයි හර පැත්තේ ලියන්නේ. බැර පැත්තේ ලියන්නේ හර වෙන ගිණුමේ නම. ඔබ ඒක දැන්ටමත් දන්නවා. එහෙමනම් මේ ගැනුම් ගිණුමේ විස්තර තියෙනවා ලියනවා බැර වෙන්නේ ණය හිමියෝ කියලා. ණය හිමි ගිණුම් කියලා මම ලියනවා. වටිනාකම තමයි 55000. ඔබ මෙහෙම ලියලා තියෙන්න ඕන. එහෙනම් බැර වෙන්නේ කාටද? බැර වෙන්නේ අදාළ ණය හිමියන්ට. බලන්න 1/3 පුබුදුට බැර වෙනවා කීයද? 25000ක්. එහෙනම් පුබුදුගේ ගිණුම කෝකද? මේක. එහෙනම් මෙතන අපි ලියනවා 1/3 2023 1/3 ලියන්නේ මෙතන විස්තරයේ තීරුවට ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම කියලා ලියන්න. වටිනාකම කියලා එයාගේ වටිනාකම දාන්න 25000. බලන්න පුබුදුගේ ගිණුමේ කොහොමද සටහන් කළේ? එයාගෙන් ගත්තේ කවද්ද? 3 වෙනිදානේ. එදා දිනේ තමයි මෙතන දැම්මේ. විස්තරයට ලියුවා ගැනුම් ගිණුම කියලා වටිනාකම 25000. ඊළඟට අසංකයෙන් ගණන් තියෙන අසංක ගිණුමක් බැර වෙන්න ඕනේ 23යි 1/10 ගැනුම් ගිණුම කියලා අසංකයෙන් ගණන් තියෙනවා 18 බඩු. එහෙනම් යාගේ ගිණුම බැර වුණා. එහෙනම් ඊළඟට සමංගෙන් ගණන් තියෙනවා. සමංගේ ගිණුමත් අපි බැර කරන්න ඕනේ. බලන්න දිනේ 1/25 23යි 1/25 ගැනුම් කියලා ගැනුම් ගිණුම කියලා 12000 බැර වෙන්න ඕනේ. එහෙමනම් ළමයිට පැහැදිලි ඇති කොහොමද මේ ගැනුම් ජනලයේ තොරතුරු අපි ලෙජරේට පිටපත් කළේ කියන. එහෙනම් ගැනුම් ජනලයේ එකතුව ඒ කියන්නේ මේ 55000 ගැනුම් ගිණුම හර කරනවා. ලියනවා මෙතන ණය හිමියෝ කියලා. ඒ වගේම අදාළ ණය හිමියන්ට වෙන වෙනම අපි බැර කරන්න ඕනේ. බලන්න පුබුදුට අපි 25000ක් බැර කළා ගැනුම් කියලා. ඊළඟට අසංකට 18000ක් බැර කළා. ඊළඟට සමන්ට 12000ක් අපි බැර කළා. මේ ආදී වශයෙන් තමයි ඔබ ලෙජරේට පිටපත් කරන්න ඕනේ. එහෙමනම් එහෙම් විදියට ඔබ පිටපත් කරලා තියෙනවා නම් සම්පූර්ණ ලකුණු මේ ගානේ නම් ලකුණු 4ක් හම්බ වෙනවා. ජර්නලේට ලකුණු 2කුත් ගිණුම් ටිකට ලකුණු 2කුත් තමයි වෙන් කරලා තිබුණේ. ඉතින් මේ සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් හරි විදිහට ඔබ පිළිතුර සඳහන් කළොත්.